अब कुछ होश नहीं है, तू मुझको पिला देगी क्या? मैं पी कर जो भी कहूँगा, तू सुबह बुला देगी क्या? तू बाहों में रख ले दो पल, फिर चाहे दूर हटा दे, मैं गोद में रख लूँ अगर सर, तू मुझको सुला देगी क्या? जाती नहीं तेरी याद कसम से कि दिल का भरम है तू. හායි හැමෝටම ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. මම normally vlog කරද්දී මොන හරි topic එකක් ගැන කතා කරනවා කියලා මගේ vlogs බලන කෙනෙක් නම් ඔයා මේ වෙද්දි දන්නවා ඇති. ඊට කලින් ඔයාලගෙන් මට ලැබෙන ආදරණීය comments වලට feedbacks වලට thank you so much කියලා මට කියන්න ඕන. මගේ back to track vlog එක viral ගියාට පස්සේ ගොඩාක් අය මාව social media වලින් reach out කරලා එයාලගේ personal experience මාත් එක්ක share කරගත්තා. ඊට අමතරව 1000 subscribers ලා fill වුණ හින්දා මම post කරලා තිබ්බ post එක දැකපු අයත් ගොඩාක් මට messages දාලා එයාලගේ experiences ඒ වගේම මේ topic එක කතා කරන්න මේ විදිහ contents ගේන්න අපිට ඒව ගොඩාක් වැදගත් කියලා මාත් එක්ක share කරගත්තා. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ cancer patients ලට supplements donate කරන්න පුළුවන් තැනකට. ඉතින් මෙතනට ගියාට පස්සේ මට හිතුණා මම මේක මගේ community එකත් එක්ක share කරගත්තේ නැත්නම් මම කරන්නේ ලොකු වැරද්දක් කියලා. මොකද මේ supplements වලින් ජීවත් වෙන ජීවිත ගොඩාක් මෙතනට එනවා. ඒ වගේම තමයි මෙතන trust කරන්න පුළුවන් තැනක්. ඒගොල්ලෝ මේ supplement එකට seal එකක් ගහලා ආයෙත් විකුණන්න බැරි වෙන්න package එකත් unpack කරලා තමයි මේ patients ලට ඒක බෙදලා දෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ register එකක් mark කරනවා card එකක් issue කරලා. මම මෙතනදී එක එක විදිහේ patients ලව දැක්කා. ඉතින් especially මෙතනට එන්නේ ගොඩාක් පුංචි ළමයි. මෙතන work කරන්න හිටපු අය කිව්වේ මෙතනට ඇවිල්ලා අද මේ supplement එක අරන් යන පුංචි ළමයා එන්න සතිය ආයෙත් තව supplement එකක් ගන්න එයිද නැද්ද කියලාවත් එයාලට trust කරන්න බෑ. මොකද එයාලගේ ජීවිතේ ඒ තරම්ම අවදානමක තමයි මේ වෙද්දි තියෙන්නේ කියලා. එදා මෙතනට එන්න කලින් මම උදේ ඒ වයස්වලම පුංචි ළමයි ඉස්කෝලේ යනවා දැක්කා. ඉතින් මෙතනට ආවට පස්සේ ඒ වගේම same age ළමයි ඇවිල්ලා එයාලගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන විදිහත් මම දැක්කා. ඉතින් එතකොට මට හිතුණා මේ ලෝකය කොච්චර පුදුම තැනක්ද කියන එක. සහ අපිට මේ හම්බෙලා තියෙන ජීවිතය ගැන අපි මීට වඩා ගැඹුරින් හිතන්න ඕන කියන එක ගැන. ඉතින් මේ සතිය ඇතුළු තුළ මට ජීවිතයේ එක්ස්පීරියන්ස් කරන්න හම්බෙච්ච අලුත් දේවල් එක මට හිතුණා අපි කොහොමද අපේ ජීවිතය ගැන මීට වඩා හිතන්නේ. එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ තියෙන responsibility එක අපේ අතට අරගෙන අපි කොහොමද ඒක හරියට හසුරවන්නේ කියන එක ගැන මට දැනෙන විදිහට ඔයාලත් එක්ක share කරගන්න. කීප දෙනෙක්ම මගෙන් අහපු common ප්‍රශ්නයක් තමයි ඔයාගේ age එකත් එක්ක society එකෙන් ඔයාව judge කරොත් ඔයා කොහොමද ඒක දරාගන්නේ as a content creator කියන එක ගැන. සහ ඒ වගේම එයාලටත් contents create කරන්න ආසයි, vlogs කරන්න ආසයි, ඒත් එයාලා judge වෙන එකට බයයි. ඉතින් කොහොමද මේ දේවල් එක්ක තමන්ගේ dream life එකට යන්නේ කියන එක ගැන. මං හිතන විදිහට මේ ප්‍රශ්නය ලොකු පරාසයක විහිදිච්ච ප්‍රශ්නයක්. මොකද ගොඩාක් අයට මේක තියෙනවා content creators ලා විදිහට මුලින්ම stand up වෙද්දී. මේ vlog එක බලන්නේ content creators ළම විතරක් නෙමෙයිනේ, සාමාන්‍ය අයත් බලනවනේ. ඉතින් ඒ හින්දා මම මේක සාමාන්‍ය life එකටත් අදාළ වෙන විදිහට මට අනුව simply explain කරන්න. ඉතින් ඊට කලින් මුලින්ම කියන්න ඕනේ මම මේ දේවල් ඔයාලත් එක්ක share කරගන්නේ මම go through කරපු experiences එක්ක. එහෙනම් අපි බලමු වෙන කෙනෙක්ට අපේ life එක control කරන්න නොදී අපි කොහොමද අපේ life එක පවත්වගෙන යන්නේ කියලා. ඉතින් අපි අනිත්යට වඩා වෙනස් විදිහේ වැඩක් පටන් ගද්දී කොහොමත් අපිට ඔටෝමැටික්ලි ඒකට විරෝධත්වයක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. මොකද කෙනාගෙන් කෙනාට මයින්ඩ්සෙට් එක වෙනස් නිසා. ඒ හින්දා මුලින්ම සමහරක් අයට ඔයාව ක්‍රින්ජ් වෙයි, ඔයාව විහිළුවක් වෙයි, එහෙමත් නැත්නම් ඔයාව පිස්සු විකාරයක් වගේ පේන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට එයාලා ඔයාගේ ලයිෆ් එක ජජ් කරන්න එයාලගේ ටයිම් එක වේස්ට් කරන අතරතුර ඔයාව බිල්ඩ් අප් කරගෙන ඔයා තෝරගත්ත පාත් එකේ යන්න පටන් ගත්තොත්
ඔයා කවදා හරි ඒ පාත් එකෙන් සක්සස්ෆුල් තැනකට අනිවාර්යෙන්ම එයි. අන්න ඒ තරදී අනිවාර්යෙන්ම මතක තියාගන්න සමහරක් විට ඒ අයම ඔයාට කන්ග්‍රැචුලේෂන්ස් කියලා මැසේජ් එකක් දාන්නත් පුළුවන්. මොකද මම ඒක මේ වෙද්දී ඇත්තටම එක්ස්පීරියන්ස් කරලා ඉවරයි. මෙතනදී වැදගත් වෙන එකම දේ තමන්ගේ ලයිෆ් එකේ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ තමන්ගේ අතේ. ඉතින් ඔයාගේ ඩ්‍රීම්ස් වෙනුවෙන් ඔයාගේ ටාගට්ස් වෙනුවෙන් යන්න ඕන නම් ඔයා මොනවාද ස්ටඩි කරන්න ඕනේ, ඔයා මොනවාද වැඩි දියුණු කරගන්න ඕනේ කියන හැම දෙයක්ම ඔයාගේ හතේ තමයි තියෙන්නේ. ඉතින් කවුරුත් කියන දේවල් අහලා එහෙමත් නැත්නම් කවුරු හරි හින්දා ඔයාගේ පාත් එක යන එක නවත්තනවා නම් ඔයාගේ ජීවිතයට කරගන්නේ ලොකු අසාධාරණයක් කියන එක අනිවාර්යෙන්ම මතක තියාගන්න. අනිත් දේ තමයි ඔයාගේ ෆියුචර් ටාගට්ස් වෙනුවෙන් අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝකස් එක පුළුවන් තරම් තියාගන්න try කරන්න. ඒකට මම පොඩි ටිප් එකක් කියන්නම්. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ කැලෙන්ඩර් එකක් අරගෙන සතිය ගෙවිලා ඉවර වෙද්දී පෑනකින් ඒ අදාළ සතිය කපලා මේ විදිහට මාක් කරගන්න. එතකොට ඔයාගේ ඔළුවට සිග්නල් එකක් යනවා. ඔයාට තියෙන්නේ තව මේ වගේ පොඩි කාලයයි ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න කියන එක ගැන. ඉතින් මන්ත්ලි ප්ලෑන් එකක් මේන්ටේන් කරද්දි තමයි මේක ගොඩක් ප්‍රැක්ටිකල් වෙන්නේ. මොකද ඔයා මාසේ පටන් ගද්දිම ඔක්කොටම කලින් ප්ලෑන් එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාට හිත ඉන්න ඕනේ නැහැ. මොකද ඔයා ගාව ඔල්රෙඩි ප්ලෑන් එකක් තියෙනවා. ඔයා දන්නවා ඔයා මේ මාසය තුලදී කල්ලි ඉවර කරගන්න ඕනේ දේවල් මේ ටික තමයි කියන එක. මේ හැබිට් එක හරිම පොඩි හැබිට් එකක්. ඒ වුණාට මේකෙන් ලොකු රිසල්ට් එකක් ඔයා නොදැනීම ඔයාට ගන්න පුළුවන්. මොකද ඔයාට මේක හැම වෙලේම පේන හින්දා ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. අනිත් දේ තමයි ඔයාට ලොකු ටාගට්ස් වලට එකපාර යන්න අමාරුයි කියලා හිතනවා නම් ඒකට කමක් නැහැ. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඔයාට පුළුවන් ඔයා ඒ ටාගට් එකට යන්න ඕන ස්ටෙප්ස් ටික ගොඩක් පොඩියට හරියට ඇනලයිස් කරගන්න. ඔයාට මම මේක මෙහෙම එක්ස්ප්ලේන් කරන්නම්. ඔයාගේ ටාගට් එක එක්සෑම් එක පාස් වෙන එක නම් ඉතින් ඔයා ඒකට ස්ටඩි කරන්න ඕනේ. ඔයා හිතන්න ඔයාට රෙකෝඩින් එකක් බලන්න තියෙනවා. ඒ වුණාට ඔයාට කම්මැලි කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයා කැමති දෙයක් ඒකට එන්ජොයි කරන්න පුළුවන් විදිහට එකතු කරගන්න. ඉතින් පර්සනලි මම ගොඩක් වෙලාවට කරන්නේ මම මාවම ව්ලොග් කරනවා. ඉතින් ඒක මට ගොඩක් ඉෆෙක්ටිව් දෙයක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ලයිෆ් එකට හරියන ටෙක්නික් එක මොකක්ද කියලා හොයලා ඒක ෆලෝ අප් කරන්න. ඊට අමතරව මම ෆලෝ කරන තව ටෙක්නික් එකක් තමයි මට වැඩ ගොඩාක් තියෙන වෙලාවක මම මටම කියා ගන්නවා ඔයා මේ වැඩ ටික ඔක්කොම ඉවර කරොත් මෙන්න මේ වගේ ට්‍රීට් එකක් මම දෙනවා කියන එක. මට මේ වීක් එකේ පැය 5ක විතර රෙකෝඩින්ග්ස් ගොඩාක් එකතු වෙලා තිබ්බා. ඉතින් මම මටම කියාගත්ත දෙයක් තමයි මේ රෙකෝඩින්ග්ස් ඔක්කොම ටික ඔයා බලලා නෝට්ස් කම්ප්ලීට් කරලා ඉවර කරගත්තොත් අලුත් නේල් ඩිසයින් එකක් try කරනවා කියන එක. ඉතින් රෙකෝඩින්ග්ස් බලන්න පටන් ගන්නත් කලින්ම මම Pinterest එකෙන් nail design එකක් බලලා ඒක try කරනවා කියලා හිතාගෙන තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ. ඇත්තටම මට nails හදනවා කියන එක ගොඩක් peaceful දෙයක්. මම ගොඩක් කැමති දෙයක් ඒක. ඉතින් මම ඒ හින්දාම ඉක්මනට මගේ වැඩ ටික එදා ඉවර කරගත්තා. හැබැයි මතක තියාගන්න මට මේක හරි ගියාට ඔයාට මේ ටෙක්නික් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ මයින්ඩ්සෙට් වෙනස්, එයාලා පුරුදු වෙලා තියෙන දේවල් වෙනස් නිසා. ඒ නිසා මම කලින් කිව්වා වගේම ඔයාගේ අතේම තමයි තියෙන්නේ ඔයාට හරියන ටෙක්නික් එක මොකක්ද කියලා හරියට අයිඩෙන්ටිෆයි කරගෙන ඒක ෆලෝ අප් කරන එක. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ මම කරපු නේල්ස් ටික. මෙතන 아무තු දෙයක් නම් නැහැ. ඒ වුණාට මට සතුටුයි මොකද මම මේක තනියම කරපු නිසා. මට ඔයාලට තව අප්ඩේට් එකක් දෙන්න තියෙනවා. ඉතින් මේකට මුලින්ම ඔයගොල්ලන්ටම තෑන්ක්ස් කරන්න ඕනේ. මගේ කමියුනිටි එක හින්දා තමයි mental health සහ self development කියන කැටගරි දෙක යටතේ කතා කරන්න පුළුවන් තැනක් මගේ යටතේ පවත්වගෙන යන්න ඕනේ කියන අයිඩියා එක මට ආවේ. ඉතින් මේ වේදිත් මම Instagram එකේ වෙනම page එකක් වෙනම open කරලා තියෙනවා. ඔයාලට පුළුවන් දැම්ම ගිහින් ඒකට join වෙන්න. description එකේ මම ඒ ගැන details දාලා තියෙනවා. දැනට මම ADHD ගැන ඒකේ contents කීපයක් upload කරලා තියෙනවා. ඉස්සරහට projects ගොඩක් එක්ක මම ඒ page එක update කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක join වෙන්න.
මොකද මේ කාර්ය බහුල සමාජයත් එක්ක ගොඩක් අයට තමන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න අමතක වෙලා තියෙනවා. ඊටත් වඩා සමහරක් අයට මානසික සෞඛ්‍ය ගැන කතා කරන්නත් බයයි. ඉතින් එතනිනුත් එහාට බැලුවොත් තමන් මුහුණ දුන තත්ත්වයන් හරහා අනිත් අයව දැනුවත් කරන්න සමහරක් අයට ඇත්තටම එනර්ජි එකක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම එන්න අපි හැමෝටම සේෆ් ප්ලේස් එකක් අපි බිල්ඩ් අප් කරමු. ඉතින් හැමෝම වගේ try කරන්නේ තමන්ගේ best version එක මොකක්ද කියන එක හොයාගන්නනේ. හැමෝම වගේම තමයි මමත් මගේ best version self එක මොකක්ද කියලා හොයාගෙන යන journey එක තමයි ඉන්නේ. ඉතින් ඒ journey එක අතරතුරේදී මට හිතුණා මෙන්න මේ book එක කියවලා බලන්න. මේක ඔරිජිනල් ඉංග්‍රීසි බුක් එකේ පරිවර්තනයක්. මම හිතනවා මේක අරන් කියවන එක ගොඩක් වැදගත් කියලා සහ ඉංග්‍රීසි එකත් ගොඩක් හොඳයි. ඒ වුණාට මට හම්බුනේ මේ බුක් එක හින්දා මම හිතුවා මේක කියවලා බලන්න ඕනේ කියලා. මේ වෙද්දීත් මම මේ පොතේ ලොකු පාට එකක් කියවලා ඉවරයි. මම හිතන්නේ හැම කෙනෙක්ටම ජීවිතේ එකපාරක් හරි කියවන්න ඕන පොතක් ඒක. මට පොඩි අයිඩියා එකකුත් තියෙනවා මේ බුක් එක ගැන රිවිව් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වෙනමම කන්ටෙන්ට් එකකින්. ඉතින් ඒක ඕනනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පොතේ විද්‍යාත්මකව හරියට පදනමක් ඇතුව තියෙනවා තමන්ගේ ජීවිතය කොහොමද ගෙවන්න ඕනේ, එහෙමත් නැත්නම් හැබිට් එකක් පවත්වාගෙන යන්න ඕනේ වගේ දේවල්. ඉතින් ඔයා මේ vlog එක මේ වෙනකම් බැලුවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ජීවිතය ගැන ලොකු hope එකක් තියනවා කියන එකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube family එකට එකතු වෙන්න. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න.